අනිවාර්යෙන්ම Hi. Okay. අඩෝ 32 come on Pamuda 32 come on Pamuda one more Used to be friends forever. come on Pamuda one more come on Pamuda one hi guys අපි දැන් ඇවිල්ලා ඉන්නේ අපේ ට්‍රිප් එකේ දෙවෙනි දවසට දැන් අපි ලෑස්ති වෙලා ඉන්නේ අපේ කොල්ලෝ ටික අපි දැන් යන්නේ කාලා බීලා ට්‍රිප් එකේ ඊළඟ ඩෙස්ටිනේෂන් එකට යන්න එහෙනම් අපි ගිහින් බලමු දැන් අපි උදේ කෑම ලෑස්ති කරලා තියෙන්නේ. දැන් අපි උදේ කෑම ගන්න යන්නේ. අපි දැන් අපි නැමෙතිලා හිටපු හොටෙල් එකේ එළියේ view එක කොහමද කියලා පොඩ්ඩක් බලමු. හරි guys දැන් අපි දෙවෙනි දවසේ අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එකට යන්න කලින් දැන් අපේ හැමෝම ලෑස්ති වෙලා ඉන්නේ. ඕගොල්ලන්ට පේනවා ඇති. හරි guys ඊළඟට අපි යන්න හදන්නේ ගෙගර් පාක් එක බලන්න. ගෙගරි පාකේ බලලා හංස බුට්ටුවක් හදලා ඔව් ගෙගර් පාක් එක බලලා හංස බුට්ටුවක් හදලා ඊළඟට මොකද කරන්නේ? ඊළඟට ලවස්ලි දියලවත්. දැන් අපි කට්ටියම අපේ දැන් බස් එක නගින්න යන්නේ. මට කියන්න කියමු. දම් කිය දාලා තියෙනවා. අනිත් පැත්ත දාමු. අද අපි දෙවෙනි දවසේ ඉන්නේ. අන්දන දැන් අපි එක්කන් ඇවිල්ලා තියෙනවා මේ අන්දන කෝවිලකට. අන්දනගේ වැඩ ටිකක් කරගන්න තියෙනවා කියලා. A few moments later. මේ නංජන බොරු අසත්‍ය. එයා තමයි අන්දන. දැන් අපි බස් එකෙන් බැහැලා ඔව් සීතාමන් කෝවිල යන්නේ. අපි මේක දන්නේ නැහැ. කියන මොකක්ද කියලා. What is the importance of this Sita Mankovi? Sita is the wife of Rama. Ravana kidnapped Sita and he kept her there. Yeah. So Hanuman came to protect her. Yeah. That's why his footprint is in this water. That's Okay. why we Thank you. හරි guys දැන් අපි ඉන්නේ ගෙගරි පාක් එකේ. දැන් අපේ කට්ටිය ඉස්සරහින් ගිහිල්ලා ඉන්නේ. අපි පොඩ්ඩක් ලේට් වෙලා ඉන්නේ.
අපි බලමු ගැග්‍රිෆාකේ කොහමද කියලා. මේ පොඩි පොඩි කුරුල්ලොත් යනවා පේනවා. ඒ මොකද? Key guru. Bring me into golden sunlight. If I'm going යනද? බෝට් රයිඩ් එක ඉවර වෙලා තියෙන්නේ. දැන් කට්ටිය පොඩ්ඩක් රෙස්ට් ගන්න ගමන් පොඩ්ඩක් සින්දුවක් කියලා ආතල්යක් ගන්න. Ini kumara gabung. golden sunlight. If I'm going with you, I know we'll get to the other side. Sinking in, I know this feels right. දැන් ඉගරි පාක් එකේ ඉඳන් ආයෙ අපේ බස් එකට යන ගමන් ඉන්නේ. අපි ගොඩක් එන්ජොයි කරා මේ බෝට් රයිඩින් එක අනිවාර්යෙන්ම නුවරේදී එනවා නම් ඉගරි පාක්කට ගිහිල්ලා බෝට් රයිඩින් එක අනිවාර්යෙන්ම මම රෙකමන්ඩ් කරනවා. ඒක එන්ජොයි කරන්න ඕන එකක් ඔය හැමෝම. තව ජෙට් ස්කී තියෙනවා ජෙට් ස්කී රයිඩ් එකක්. ඕන කල්ලි වැඩි වගේ නම් චොපර් එකක් වගේ ගෙන්නගෙන මොකක් හරි ආතලයක් දාන්න පුළුවන්. ඒක කල්ලි වැඩි නම් ජෙට් ස්කී එකක් පැද්දා ඒක මරු. ජනිතයි. ඔයා කොහමද? මලක්. guys දැන් අපි යන්නේ ලවර් පීක් මවුන්ටන් එක නගින්න. හැබැයි දැන් ටිකක් වැස්ස තද වෙනවා වගේ. අපි උඩට ගිහිල්ලා කන්න හිටියේ. හැබැයි තත්ත්වය අනුව කන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. වැහි නැටි මන් නටනවා. කට්ටිය මෙතන පොඩ්ඩක් රෙස්ට් ගන්නවා වෙනවා. පිරිසිදුලේ ඔය පුරුලේ දෙකට පුරන්නේ